ගෙදරින් යනකොට කවදාවත් හිතන්න එපා. ඒක අමනුෂ්‍යකමක් නෙමෙයි. ගෙදරින් යනකොට හිතන්න එපා. පරිස්සමට ගිහින් ඔයා ලබන මාසෙත් එන්න මම මග බලාගෙන ඉන්නවා කියලා කියන්න එපා. මතක තියාගන්න හැම වෙලාවකම අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකයක් ඇතුලේ අපි ඉන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයක් ඇතුලේ අනාගතයේ නැවත පැමිණීම කියන එක අවිනිශ්චිතයි. එයා පැමිණුණත් මමත් අවිනිශ්චිතයි. එයා පැමිණුණත් මේ ගෙවෙනි මගේ අන්තිම සතිය නම් එයා ලබන මාසේ නිවාඩුවට එනකොට මගේ පැවැත්ම ගැන මට විශ්වාසයක් නැහැ. එහෙනම් අභ්‍යන්තර බාහිර ලෝකේ ඔක්කොම අනිත්‍යයි. එතකොට ඒ නිසා අපි අතර නැවත සම්මුඛ වීමක් තියේවි කියලා හිතන්න එපා. ඒ නිසා හැමදාම පින්වත්නි මේ ධර්මයේ තියෙන්නේ සංයෝගයේ පිණිස නෙමෙයි. මේ ධර්මයේ තියෙන්නේ වියෝගයේ පිණිස. නමුත් ලෝකයේ ඔයගොල්ලෝ හොයන්නේ සංයෝගය. එකතු වීම ආශ්චර්යවත් දෙයක් විදියට. නමුත් ලෝකයේ ආශ්චර්යවත්ම දේ පින්වත්නි වියෝගය. සංයෝගයේ මත ලෝකයේ ඒ කියන්නේ සංයෝගයේ මත දුවන ලෝකෙට දුක තියෙන්නේ. වියෝගයේ මත ලෝකේ දකින්න කෙනෙකුට තියෙන්නේ දුක නෙමෙයි. ලෝකේ මැදහත් බව. මොකද ඒගොල්ලෝ එයා දන්නවා සංයෝගය වියෝගයකින් නුදුරු දිනකදී නිමා වෙන බව. ඒ වියෝගේ මඟ බලාගෙන ඉන්න. ඒ වියෝගේ මඟ බලාගෙන ඉන්නකොට වියෝගේ මුණ ගැහුණත් ඕගොල්ලෝ කඳුළු උනන්නේ නැති දවසක් එනවා. ඒක මොන්න තරම් ආශ්චර්යයිද? ලෝකයේ එක්තරා විදිහක ධර්මතාවයක් ඇතුලේ ලෝකේ දුවනවා. ඒ දුවන්නේ තණ්හාව මත. තණ්හාව මත දුවන ලෝකයේ පවතින්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව මත තමයි මේ තොටිල්ල දෝලණය වෙන්නේ. තණ්හාවේ නැලවිලි ගීතයට සංස්කාර නැමැති කිරි උරා බොමින් පුද්ගල භාවී නැමැති බබෙක් මේ තොටිල්ල මත නැලවෙනවා. මේ නැලවෙන්නේ දෙපැත්තට තොටිල්ල. ඒ තමයි ඇලීම් ගැටීම්. මේ දෙපැත්තට නැලවෙන තාක්කල් ඕගොල්ලන්ට අනාගතේ දුක ගලනවා.